ලියන ගමන්ම පොඩ්ඩක් අහගන්න ඕනි මේ ඔයාලත් ආසාවෙන් අහන ගීතයක් ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. පුරපෝය හඳට පෙමින් බැඳුණු තාරකාලඳු ගීතය අහන්න ආසයි නේද? එහෙනම් මේ මම ඒ ගීතය ගැන මේ කියලා දෙන්න නෙමෙයි. ඉතින් ගීතය ගැන මේ හිතෙන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කරමු. අපි දෙගොල්ලන්ටම හිතෙන දේවල් නේ. පුතේ මේ පුරපෝය හඳට පෙමින් බැඳුණු තාරකාලඳුන් ගීතය ඇතුලේ කතා කරන්නේ මේ යෝජිත විවාහයයි ප්‍රේම විවාහයයි අතර මේ සංසන්දනාත්මක වෙනස්කම් වෙන්න පුළුවන්. මෙතනදි මෙහෙමයි පුතේ මේ සින්දුවක් ලිව්වහම ගී පද රචකයෙක් ඒක රස විඳින්නේ අපි අපේ කරගෙනනේ. ඉතින් ඒ ලියපු ගීතයට අසාධාරණයක් නොවෙන්න අපිට දැනෙන විදිහට අපිට ඒක රස විඳින්න අයිතියක් තියෙනවා. මේ ඉතින් එහෙම කරා කියලා අපිට දැනෙන විදිහට රස විඳ කියලා ඒ ගීතේ ලියන කෙනා එහෙම අහිතක් හිතන්නේ නැහැ. එහෙම දැන් සමහර ගීත තියෙනවා පුතේ එක එක අය එක එක විදිහට තමයි විඳින්නේ. ඉතින් ඒකත් මේ ගී පද රචනාවක් ඇතුලේ තියෙන මේ හරි අපූර්ව සාර්ථකත්වය නේ එහෙමනේ. ඔව්. ඉතින් එතකොට මේකේ නම් මේ තියෙන්නේ මේ දැන් පුරපෝය හඳ කියලා සාමාන්‍යයෙන් කාන්තාව සංකේතවත් වුණාට මෙතන අරගෙන තියෙන පිරිමි කෙනා මේ කොල්ලා විවාහාපේක්ෂිත මනමාලයා දැන් සමහර විට මෙතනදී වෙන්න පුළුවන් මනමාලය කැමති ඇති මනමාලිය දැකලා එහෙම ඉතින් ලස්සනයි නම් ඉතින් කැමති වෙනවනේ කොච්චර උනත් ඉතින් ඉස්සෙල්ලාම කවුරු මොනවා කිව්වත් ඔය කැමති වෙන්නේ බාහිර රූපයටනේ ඒකනේ ඇත්තනේ ඔව් ඉතින් එහෙම දැන් කැමති වෙලා ඇති සමහර විට එයා දැන් එතකොට එයාට ප්‍රේමියෙන් බැඳිච්ච තාරකාලන්ද තමයි මේ මනමාලිය. එතකොට මේ එයාගේ හිතේ අරයා ගැන කැමැත්තක් තිබුණට ඇත්තටම මනමාලිගේ හිතේ තියෙනවද දන්නේ නැහනේ. දැන් ඒක තමයි මේ අහගෙන ඉන්නේ කියලා කියන්නේ කපු මහත්තයාට. දැන් කපු මහත්තයාටනේ කියන්න පුළුවන් මේක ප්‍රේම විවාහයක් නෙවෙයිනේ යෝජිත විවාහයක්නේ. එතකොට දෙන්න අර ඔය පුතා කියනවා වගේ මේ කතා බහ කරලා ආශ්‍රය කරලා නෙවෙයිනේ. ඉතින් එතකොට මේ අදහස් දැනගන්න විදියකුත් නැහැනේ. ඉතින් ඒක නිසා කියනවා ඇගේ පෙම් කතාව අසාගෙන වරින් කියලා නීලවලාවේ. දැන් හරි සිත කෝලයිනේ. ඉතින් මේ මොකද දන්නවද මේ ආශ්‍රය කරලා නැහැනේ. ඉතින් අර මුල් වරටම හම්බ වෙන දෙන්නෙක් ඉතින් මේ දන්නවනේ. ඉතින් අලුත්නේ. ඉතින් අර කෝලයි කියන්නේ සබකෝලයි වගේ තමයි. ඉතින් එහෙම කෝලයි මේ එතකොට මේ හරියට කියන්නෙත් නෑ. ඉතින් අදහස් වමාරු වෙන්නෙත් නෑ. ඉතින් ඒක නිසා මේ මම යාට කැමති වුණාට එයත් මට කැමතිද කියලා අහගෙන ඉන්නේ කියලා තමයි මම කියන්නේ. රෑ නිින්ද නැතුව මම දැන් හීන දකිනවා. සමහර විට තරුණයා දැන් කැමැත්තෙන් හීන දකිනවා යාට මුතු මාලපට බඳින්න නේද? එහෙම දැන් නෑදෑයෝ හීන දකිනවා මොනවද රන්තෝරම් බැඳලා ලස්සනට කැඳගෙන ඉන්න නෑදෑයන්ගේ එතකොට පරම්පරාවේ නම්බුව තියෙන එහෙම හොඳ මගුලක් කාලා එකම ආවන්නේ අර හද්ද මගුල් කනවා කියලා සින්දුවක් තියෙන. එතකොට එහෙම එක්කගෙන ඉන්න ඒගොල්ලෝ පෙරුවට ඊළඟට ඔය හද රබර් සුරල් හඬින් වැයනවා කියන්නේ සිතේ සතුට තමයි ඔය රබන් වලින් වැයෙන්නේ. සතුටකටනේ රබන් ගහන්නේ. ඉතින් මේ අපේ හිතවල සතුට රබන් ගහ කිව්වට දැන් අද වගේ මේ සින්දු එහෙම දැන් තියෙන විදියට ලොකු තාක්ෂණයක් තිබුණ නැහැ. ඉතින් එදා මේ ඒ කාලේ ගැන නෙලියෙන්නේ. ඉතින් එහෙම ලොකු සතුටකින් මේ අපි මේ සූදානම් වුණාට මනමාලි කැමතිද කියලා අපි දන්නේ නැහැ. සමහර විට මේ තරුණිය බුද්ධිමත් තරුණියෙක් වෙන්නේ නැති. අනිත් අතට අර මේ පුතා කියනවා වගේ අර මේ සමහර විට මෙයා මෙහෙම අහන්නේ මෙයාට වෙන කෙනෙක් ගැන හිත ගිහිල්ලාද දන්නේ නැහැ. සමහර විට අපිට එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ නෑ හිත මිතුරන් තමයි සිනා පුරන්නේ සතුට වෙන්නේ නේද? ඒගොල්ලෝ මේ සතුටෙන් හිටියට මගේ විවාහයේ හින්දා ඒක ඇතුලේ අපිට සතුටින් ඉන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා මෙයා හිතනවා. එතකොට එක පැත්තකින් අවංකවම අර එයා මනමාලිට කැමති ඇති මනමාලි කැමතිද නැද්ද දන්නේ නැහැ කියලා හිතනවා වෙන්නත් පුළුවන්. අනිත් පැත්තට සමහර විට කවුදර පුතා කිව්වා වගේ එයාට වෙන කෙනෙකුට හිත ගිහිල්ලාද කියන එකත් අපිට හිතෙන්න පුළුවන්. ඔව්. එහෙම වැරද්දක් නැහැ. ඉතින් ඒ වගේ අර්ථයක් තමයි මේකේ තියෙන්නේ. කොහොම වුණත් මේ ගීතය ඇතුලේ තියෙන්නේ මේ සුනිල් ගමගේ මහත්මයාත් එක්ක අර හුවමාරු කරගනිපු අදහස් වලටත් එක්ක මට හිතෙන්නේ මේ යෝජිත විවාහය සහ ප්‍රේම
කරලා එළබෙන විවාහ දෙකින් මොන විවාහයද වඩා සාර්ථක කියලා කතා කරන්න මාවතක් විවර කිරීමක් වගේ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ අර බලහත්කාරයෙන්ම විවාහ කරලා දෙනවනේ වැඩිහිටියෝ තරුණියෝ අර ඒ කාලේ පුතේ කුල පරම්පරාවේ නම්බුව රැක ගන්න ඊළඟට ඔය ධනය බලාගෙන එහෙම ඔය තියෙනවනේ දෙමව්පියන්ට ඉටු කරගන්න බැරි වෙච්ච අපිලාසේ ඉෂ්ට කරගන්න ඒ වගේ දේවල් වලදී දෙමව්පියන්ට වැඩිහිටියන්ට ඒගොල්ලන්ගේ පැත්තෙන් විතරක් බලලා ඒගොල්ලන්ට ඕන විදියට විවාහ කටයුතු කරලා දෙනවනේ. එතකොට මේ සමහර විට අර ඇත්තටම ප්‍රේම කරපු දෙන්නෙකුට ආදරයක් නැතුව විවාහයක බැඳුනහම ඒ විවාහයට පැවැත්මක් නැති වුණොත් එතන ඇති වෙනවනේ ගැටලුව විවාහ සංස්ථාව ඇතුලේ. ආන්නේ ගැටලුව කතා කරන්න අවස්ථාව හදාගන්න ඒ වෙනුවෙන් මේ ගීතය ලියුණා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉතින් එදා ඉඳලා අද වෙනකන් නේද මේ අපිත් මේ සින්දුව කියනවා කොහේ හරි චාරිකාවක් යනවා නම් ට්‍රිප් එකක් යනවා නම් අපිත් කියනවා ඕගොල්ලොත් කියනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට ඔයාලගේ ළමයිත් කියාවිනේ. ඉතින් ඒක නිසා මේ වගේ ලස්සන සින්දු පුතේ හරි සර්වකාලීනයි. මේ ගීතයේ අර්ථය වගේම මේ ශබ්ද රසය ඊළඟට තනුව සංගීතය මේ සියල්ලම එක්ක එකකට එකක් එකතු වෙලානේ මේ ලස්සන හැදලා තියෙන්නේ. මේ ගීතය ගැන මම අර තව පන්තියක ළමයි එක කතා කරා. එතකොට ඒගොල්ලන්ට මේ සින්දුව කියන්නත් ඕනේ කිව්වා. ඊට පස්සේ අපි පන්තියෙන් විනාඩි 10ක් වගේ අරගෙන එළියට ගිහිල්ලා රිලීෆ් පීරියඩ් එකක ඒ සින්දුව කියලාත් ආවා. ඉතින් මේ හරි සතුටු වුණා ඒගොල්ලෝ. මේ මම ඕගොල්ලන්ට ඒ සින්දුව තමයි අහන්න දෙන්නේ මේ කතාව කියලා ඉවර වෙලා. හොඳයි නේද? මේ කියන්නේ මියුසික් නැහැ. නිකන් ඉතින් කිව්වේ. ඒ වුණාට පුතේ දැන් මේ වගේ පරම්පරාවකින් ඕගොල්ලෝ තාමත් මේ සින්දුව අහනවා කියන්නේ අපිට සතුටුයි. අපිට සතුටක්. ඒ වගේම මේ ගීත නිර්මාණය කරපු අයට උනත් සතුටක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සින්දුව අහමු. මම එයාලගේ ගායනයට කැමති එච්චරම මේ ගීතය ගැන මේ ගීතය කොච්චර වාර ගානක් අපි ගායනා කරලා තියෙනවනේ. මම ඉස්කෝලේ යන කාලෙත් කියලා තියෙනවා, කැම්පස් එකේ ඉන්නකොටත් කියලා තියෙනවා. ඊට පස්සේ ඔය ට්‍රිප් යද්දි හැම තැන්වලදීම වගේ ගායනා වෙනවනේ. ඉතින් ඒ වුණාට මේ තේරුම ගැන ගොඩක් හොයන්න ඕනේ කියලා මට හිතුනේ මේ එන්නේ පොඩි ළමයි ටික කරපු ඉල්ලීමත් එක්ක. ඒක නිසා මම හරි ආසයි ඒගොල්ලන්ගේ ගායනයට. පොය හඳට දෙමින් වැඳුණු තාරකාලඟුන් ඊහණින් කියන පෙම් කතාව අසාගෙන වරින් නීලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරින්. දැන් මේ සින්දුවට ඕගොල්ලෝ ආසද? හේතුව කියන්න බල. තාලයට ආසයි. වෙනුවච මොකෝ කිය? වචන වලට ආසයි. මේකේ තියෙන මොන වචන වලටද පුතේ ආස? පුරපෝය හන්දට කියන එකට ආසයි නේ. තව නීලවලාවේ කියන එකට ආසයි. හිත ආදරයක බැඳුනේ. හිත ආදරයක බැඳුනේද මන්ද? තා මොනවටද ආස? මග සරසනද. ඔයා මොකක්ද ආසම තැන? මුතු මාල පටන් කෙලි. සිත කෝල සිතුන් එබී බලනද? සිත කෝල සිතු එබී බලනද? ඒක ලස්සනයි. තව? රෑ නින්ද නැතුව හීනද පුරනද? තව? ඒකටත් ආසයි. පුතා මොකටද ආස ඔබ? හද රබන් සුරල් හඬින් වේනද? මේකේ අපි හිතනවට වඩා තේරුමක් තියෙනවා නේ? දැන් අපි හිතනවට වඩා තේරුමක් තියෙනවා. මම තේරුම කියලා දෙන්නම්. තව සැරයක් සින්දුව කියලා. දැන් අපි මේ සින්දුව වැඩි අහන්න නැතුණාට පුතේ මේ වගේ පුදුමාකාර ලස්සන තේරුමක් තියෙනවා. නේද? හරි. එහෙනම් කියමු බලන්න අපි ගැටියම කරේ. ඔය හඳට පෙමින් වැඳුණු තාරකා ලඟුන් ඊහණින් කියන පෙම් කතාව අසාගෙන වරින් නීලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරින් පුරපෝය හඳට පෙමින් වැඳුණු තාරකා ලඟුන් ඊහණින් කියන පෙම් කතාව අසාගෙන වරින් නීලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරින් මුතු මාල පොටක් ගෙල බඳිනලා
සිත කෝල සිතුම් එබී බලනදා වැනින්ද නැතිව හීන දුටුවදා හිත ආදරයක බැඳුනිද මන්දා උරපෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් රන් තොරණ සැපි මව සරසනදා අඳරබන් සුරල් හඬින් වැයෙනදා නෑ හිත මිතුරන් හිනා පුරනදා හිත ආදරයක බැඳුනිද මන්දා උරපෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් උරපෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් ආසම පෙළිය අයිසරයක් කියන්නේ නීල වලාවේ එක දාසම. ඒක ආයි කියන්නේ මම ආසම පෙළ. නීල වලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් එතන හරි ලස්සනයි නේද? හරි. ආදරයක බැඳුණු මනං ඒක ඇල්ලයි කියන බැරි නා ආසම කෑල්ල. වැනින්ද නැතිව හීන දතුවදා හිත ආදරයක බැඳුනිද මන්දා ඒකටයි ආස. ලස්සනයි ඒක ලස්සන හින්දානේ. ඔව්. තව ආසම කෑල්ලක් කිය. ආසම තන. රන් දොරන් සදි මග සරසනදා ඔව් මේක ඇල්ල